වොට් 230 ඉන්පුට් කරන වොට් 12 පවර් සප්ලයි එකේ වොට් 230ක් එනවද කියලා ඉන්පුට් දෙන්න ඒක බලමු 230 මෙන්න මෙතෙන්ට අග්‍ර දෙක සම්බන්ධ කරගත්තා මේ විදියට මේකේ මල්ටිමීටරේ අග්‍ර දෙක සම්බන්ධ කරගෙන මෙන් මල්ටිමීටර් අග්‍ර දෙක සම්බන්ධ කරගන්න 223ක් 224ක් වගේ වෙනවා. ඒකෙන් කියන්නේ මේකේ 220 ගාණක් එනවයි කියලා මේකට. ඒ කියන්නේ 200ට වැඩි නම් 750ට තමයි ඒ දා ගන්න ඕනේ. ඒ ටික තමයි ඉතින් යාළුවනේ කියන්න තියෙන්නේ. මේකේ 10 ඇම්පියර් 10 මෙතන 10 ඇම්පියර් වගේ බනිනවා නම් මේක මෙතෙන්ට ගා ගන්න තියෙන්නේ. මේක මෙතෙන්ට ගහන තියෙන්නේ. ඔන්නෝම. ඉතින් එච්චර යාළුවනේ. ඒ ටික තමයි ඉතින් කියලා දෙන්න තියෙන්නේ. තමයි මල්ටිමීටරේ මේ ඩිජිටල් බෝඩ් එක මල්ටිමීටරේ ඩිජිටල් එකක් මේ මෙන්න මේ විදියට වැටෙනවා මේ ඔය විදියට වැටෙනවා. ඊට පස්සේ ඔය විදියට තමයි ඊට පස්සේ මේකේ වෝල්ටේජ් එක හොයාගන්න ඕන නම් මේ තියෙන වෝල්ටේජ් එක මේ ගහලා තියෙන V කියලා වෝල්ටේජ්. ඊට පස්සේ මේක එහෙමයි මේ ටික නම් මයික්‍රෝෆැරඩ් ඒ වගේ අවශ්‍ය වෙන්නේ වෝල්ටේජ් එක මනින්න නම් වෝල්ටේජ් එක දැන් කරන්ට් එක අපේ කරන්ට් එක එන්නේ 200 තියෙන ඒක වෝල්ටේජ් 200ට නෙමෙයි ඇති වෙන්නේ 700. ඇයි 200ට වඩා වැඩිනේ වෝල්ටේජ් එක. ඒක නිසා 750ට වෝල්ටේජ් එක ඇති වෙන්නේ. 10 ඇම්පියර් වගේ මනිනව නම් 10 ඇම්පියර් වගේ අනිනව නම් මේ පින් එක තියෙන්නේ මම කිව්වේ 10 ඇම්පියර් මේ ගහලා තියෙන්නේ මේ පින් එක මෙතෙන්ට හයි කරන මේ රතු එක මෙතෙන්ට හයි කරලා චෙක් කරන්න ඕන. ඊට පස්සේ ඒ ටික ඊට පස්සේ 10 ඇම්පියර් ඔන්න මම දාලා වෙනා මේ තමයි ඕන තැනට දාගන්න පුළුවන් මේකෙන් කරකවල මේ ඒ විදියට දාගන්න තියෙන මේ ඒ විදියට ඔන්න ඔහම දාගන්න තියෙන්නේ. තා මෙන්න මේ වගේ සලකුණක් තියෙන්නේ. ඒකෙන් තමයි ඔය ට්‍රාන්සිස්ටර් ඒ වගේ චෙක් කරන්නේ. ඔන්න මේ ඒකේ වැඩ නැත්තම් මේ වගේ ශබ්දයක් එනවා. මෙන්න මේ වගේ. ඔන්න මේ වගේ ශබ්දයක් එනවා. ඔන්න ඔය වගේ ශබ්දයක් එනවා. දැක්කද? අන්න ඒ වගේ සද්දයක් එනවා වැඩ නැත්තම් ඒ වගේ සද්දයක් එනවා. ඊට පස්සේ මෙතනින් වැඩ නම් මෙතනින් වැටෙනවා ගානත් එක්කම. ඊට පස්සේ මෙතනින් තමයි ඔය ඩයෝඩ් එහෙම චෙක් කරගන්න තියෙන්නේ. මෙතනින් තමයි ඩයෝඩ් එහෙම චෙක් කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ 200යි එහෙම තමයි ඩයෝඩ් එහෙම චෙක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ වෝල්ටේජ් මෙතන ඔය 3.7 බැටරි එහෙම චෙක් කරනවා නම් වෝල්ටේජ් 20ට වගේ. ඔය මෙතන වෝල්ටේජ් 1000 ඒ වගේ 750ට වැඩි නම් මේ 750 වෝල්ටේජ් එකට වැඩි නම් මෙතනින් තමයි මේව කරගන්න තියෙන්නේ. වෝල්ටේජ් 3.7 20 ඊට පස්සේ ඊට අඩු නම් මෙහෙම වෝල්ටේජ් මෙතනත් තියේ වෝල්ටේජ් එක. ඊට පස්සේ ඒ ටික තමයි මෙතන නම් තියෙන ඔය LED වැඩද කියලා බලා ගන්න මෙතනින් මේ තියෙන පින් වලින් මේ පින් වලට ගහලා වැඩද කියලා බලා ගන්න ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා මේ වෙහෙම. ඔය විදිහට බලමු අපි. දැන් අපි බලමු 3.7 බැටරියක් මේකේ කීයද? එතකොට 3.7 බැටරියක නම් මේ වෝල්ටේජ් 20 තියෙන එතෙන්ට දා ගන්න ඕනේ. ඇයි 20ට අඩුයිනේ වෝල්ටේජ්. ඔන්න මම ওই විදියට දාගත්තා මේ තියෙන. ඔන්න ওই විදියට දාගත්ත 3.7 මල්ටිමීටරේ. ওই විදියට දාගත්තා. ඔය විදියට දාගත්තා ඔය තියෙන. අපි චෙක් කරලා බලමු. මේ තියෙන්නේ 3.7 බැටරියක් මේ තියෙන්නේ. මේ 3.7 බැටරිය මේ තියෙන්නේ. ඔන්න
ධන පැත්ත මේක ධන පැත්තටත් ධන එක ධන පැත්තටත් ඍණ එක ඍණ පැත්තටත් එනවා. දෙක 3.6 3.6යි 9ක් 7ක් 7යි බිංදුවක් වගේ තියෙන්නේ. ඔය වගේ ගාණක් තියෙන්නේ මේ බැටරිය. ඒ කියන්නේ මේ බැටරිය හොඳ බැටරියක්. මේ වැඩ වෙන්නව නම් ඒ කියන්නේ මේ බැටරිය හොඳ බැටරියක්. ඒ විදියට ඒක 3.7ක් වගේ පෙන්නනවා. ඉතින් දැක්කද මේ? ගොඩ ඉන්න මේ පෙන්වන්න මෙන්න මේක 3.5ක් වගේ පෙන්නනවා. ඔය වගේ පෙන්නනවා. ඔය 3.7 බැටරියක්. ඊට පස්සේ තාතියේ මේ වගේ මේවනම් මේ වගේ පොඩි මේවනම් සවුත්තු වෙච්ච බැටරිය. අපිත් ඒවත් බලමු තියලා. ඒකත් තියලා බලමු. ධන පැත්තට ධන ඍණ පැත්තට ඍණ තියලා බලමු. ඍණ ඒකෙත් ටිකක් තියෙයි. ඒ බැටරියෙත් ටිකක් තියෙයි. ඒක ටිකක් වැඩ 1.4යි 1ක් 2ක් වගේ තියෙයි මේ බැටරියේ. මේ බැටරියෙත් 1.4යි 2ක් වගේ තියෙයි මේ බැටරිය 1.4යි 2ක් වගේ තියෙයි මේ බැටරියෙත් 4යි 2ක් වගේ තියෙයි. ඊට පස්සේ ඒ වගේ 3.7යි 4යි. ඊට පස්සේ අපි බලමු මේ ලයිට් පටිය මේ තියෙන්නේ ලයිට් පටිය මේ ලයිට් පටියේ බල්බ් පත්තු වෙනවද කියලා. බල්බ් පත්තු වෙන ක්‍රමයක් බලන්න. එතකොට මේක මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ. මේ වැඩද කියලා මේ විසිල් එකක් ඉස්සෙල්ලා පත්තුනේ. අන්න එතෙන්ට මේක දාගන්න ඕනේ. මේක කරකවල එතෙන්ට අපි දාගමු. ඔන්න ඔය විදියට අපි දාගත්ත මේ විදියට දාගත්ත මේ විදියට දාගත්තා. ඔන්න ඔය විදියට පත්තු වෙන. දැන් සද්දය ඇහෙනවද කියලා බලමු. මේ ඇහෙන අන්න ඒ සද්දය ඇහෙන එකට දාගන්න ඕන. ඊට පස්සේ මේ ලයිට් පටියේ මේ බල්බ් තියෙන්නේ මේ බල්බ් තියෙන්නේ මෙන්න මේ බල්බ් තියෙන්නේ. ඒ බල්බ් වල ධන මේ දෙපැත්තේ ධන ඍණ කියලා ගහලා තියෙන්නේ. මේ ධන ඍණ කියලා ගහලා තියෙන්නේ. ඒකට මේ දෙක මේකේ ධනාග්‍රය මෙතෙන්ටත් ඍණාග්‍රය අතෙන්ටත් දීලා බලමු අපි. ඔඩෙන් මට මේක දෙන්න විදියක් නැහැ. මම කැමර් කරන නිසා ඒක නිසා ඒක දෙන්න විදියක් නැහැ. මම අපි try එකක් දීලා බලමු. මේ තියෙන අන්න දැක්කද මේ ලයිට් එක වැඩ. ඒ කියන්නේ ලයිට් වැඩ කරනවද කියලා එතනින් තමයි බලා ගන්න තියෙන්නේ. ලයිට් වැඩ කියලා එතනින් තමයි බලා ගන්න තියෙන්නේ. ලයිට් වැඩද කියලා මේ එතනින් තමයි බලා ගන්න තියෙන්නේ. අනිත් බල්බ් එකෙත් මේ එතනින් තමයි මේ ඒවත් වැඩද කියලා එතනින් තමයි වැඩද කියලා බලා ගන්න තියෙන්නේ. මේ එතනින් තමයි වැඩද කියලා බලා ගන්න තියෙන්නේ. දැක්කද මේ වැඩද කියලා බලා ගන්න තියෙන්නේ. එතනින් තමයි ලයිට් වැඩද කියලා බලා ගන්න තියෙන්නේ. සමහර ඩයෝඩ් එහෙම වැඩ නැත්නම් කැපැසිටර් ට්‍රාන්සිස්ටර් එහෙම වැඩ නැත්නම් මේ සද්දය ඇහෙන්න ඕනේ. මේ මෝටර් එහෙම වැඩ නැත්නම් මේ සද්දය ඇහෙන්න ඕනේ. මෝටර් එකක ෂෝට් එකක් වගේ තියෙනම් මේක වගේ ඇහෙන්න ඕනේ. මේ ශබ්ද මෝටර් එක ෂෝට් එකක් වගේ තියෙනම් මේ ශබ්දය ඇහෙන්න ඕනේ.